ඉතින් ගයිස් ඕගලන්ට කොහමද අද ඔයගොල්ලෝ එකතු වෙලා තියෙන වුල්ෆ් ෂැඩෝ ටැක්ටික්ස් විසින් ගෙන අලුත් වීඩියෝ එකකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් හැමෝම ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. ඉතින් කොහමද ජීවිත මට කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් ගේන්න පුළුවන් වුණේ. ඇත්තටම වැඩ ගොඩක් තිබ්බා, වැඩ කොටකට හිර වෙලා තිබ්බේ ඒකයි. අද මම ඔයගොල්ලන්ට කියලා දෙනවා WhatsApp එකෙන් අලුත් අප්ඩේට් එක අපිට දුන්න වැඩ කෑලි මොනවද කියලා. ඔයගොල්ලෝ මේ WhatsApp එකේ අලුත් අප්ඩේට් එක තාම ගැහුවේ නැත්තම් ගිහලා ඔයගොල්ලෝ Play Store හරි මොකක් හරි app එකකට ගිහලා ඔයගොල්ලෝගේ WhatsApp එක අප්ඩේට් කරගෙන එන්න. හොඳයි. අපි බලමු WhatsApp එකෙන් අපිට දීලා තියෙන පළවෙනි අප්ඩේට් එක මොකක්ද කියලා. WhatsApp එකේ මේ අප්ඩේට් එක නිසා අපේ ප්‍රයිවසි එක ගොඩක් වැඩි වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කලින් අපිට මෙන්න මේ වගේ මොකක් හරි කියන්නේ මොකක් හරි ප්‍රොෆයිල් ෆොටෝ එකක් ටච් කරාට පස්සේ අපිට ඒක ස්ක්‍රීන්ෂොට්ස් ගන්න දුන්නේ නැහැ. ඔයගලන්ට පේන ඇති තාම මම මේ ස්ක්‍රීන්ෂොට්ස් එකක් ගහන්න හැදුවට තාම මේ ස්ක්‍රීන්ෂොට් ගහන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඊට පස්සේ අපි ඒගොල්ලන්ගේ මේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න හැදුවත් ඒගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එක ගන්න දෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මතක ඇති කලින් ඒ ප්‍රොෆයිල් එකේ ස්ක්‍රීන්ෂොට් ගන්න දුන්නා. දැන් ඒ ප්‍රොෆයිල් එකට ගිහිල්ලත් ස්ක්‍රීන්ෂොට් ගන්න දෙන්නේ නැහැ අපිට. මේ නිසා WhatsApp එකේ ප්‍රයිවසි එක තාමත් හොද වෙලා තියෙනවා. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රොෆයිල් ෆොටෝ නැතිව තියෙනව නේද guys? අන්න ඒ වගේ අපිට ස්ක්‍රීන්ෂොට් එකක් කැප්චර් කරගන්න මේගොල්ලෝ දෙනවා සමහරවිට. ඒ වුණාට මේ වගේ වල්ත් අප්ඩේට් එක නිසා මේ වගේ ස්ක්‍රීන්ෂොට් කැප්චර් කරන්න මේගොල්ලෝ දෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ වගේ වෙයි දැක්කනේ guys ඒගොල්ලෝ මේ වගේ ස්ක්‍රීන්ෂොට් ගන්න නැතුණත් ඒගොල්ලෝ කැප්චර් කරගන්න දෙන්නේ නැහැ. හොඳයි අපි යමු ඊළඟ ට්‍රික් එකට. ඊළඟ ට්‍රික් එක තමයි ඔයාට හිතන්නකෝ මේ කවුරු හරි ඔයා දැන් මැසේජ් ගොඩක් බලලා තියෙන්නේ. හරිද? බලලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාට හැබැයි ඔයා එහෙම උඩින් පල්ලෙන් බැලුවේ. ඔයාට මතක නැහැ මොනවද තිබ්බේ කියලාවත්. හැබැයි ඔයාට මේක බලා ගන්න ඕන මොකද්ද දාලා මැසේජ් එක. හැබැයි ඔයාට මතක නැහැ මොන කන්ටැක්ට් එකෙන්ද මේක ආවේ කියලා. ඉතින් මේ නිසා ඔයාට කරන්න ලේසි දෙයක් තියෙනවා. මෙන්න මේ වගේ ඔයාට නිකන් අර හිතන කන්ටැක්ට් ටික සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඩොට් උඩ ක්ලික් කරාම ඔයාට මෙන්න මෙතන පෙන්නනවා mark as unread කියලා ඔප්ෂන් එක. මේ WhatsApp එක අපිට අලුතෙන් දුන්න මේ ඔප්ෂන් මේක ඔයා ලැබුවට පස්සේ ඔයාට පෙන්නනවා මේවා රීඩ් කරලා නැහැ කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේවා ඔබලා කාට හරි පෙන්නන්න ඕන මේවා රීඩ් කරලා නැහැ වගේ. මේවා ඔබලා ඔයාට පුළුවන් රීඩ් කරලා නැහැ කියලා රීඩ් කරලා නැතිව ඔයාට පුළුවන් බලා ගන්න. එහෙම නැත්නම් මේ ක්‍රමය ඔයාට තව වැදගත් වෙනවා. ඔයා මැසේජ් එකක් බලලා හදිසියේ ඒක එහෙම්ම මෙව්ව කරලා ආයෙත් බලා ගන්න කන්ටැක්ට් එක අමතක කරනකොට මේවා ඔයා අන්රීඩ් කරලා මෙහෙම තියාගන්න පුළුවන්. හොඳයි. දැන් හිතන්නකෝ මම මේක අයින් කරනවා. හිතන්නකෝ දැන් මේ වගේ මැසේජ් තොගයක් වාගේ WhatsApp එකේ මැසේජ් හෙන්න තොගයක් ඇවිල්ලා. ඔයාට මේවා බලන්න වෙලාවක් නැහැ. හැබැයි ඔයාට පුළුවන් මේ මැසේජ් සේරම එක සැරේ බලන්න. මේකත් අපිට WhatsApp එකේ දුන්න අලුත් ඔප්ෂන් එක. මෙන්න මේ වගේ ඔයා කැමති ඔයාට ඕන කන්ටැක්ට් එක සිලෙක්ට් කරලා මෙන්න මේ ඩොට් උඩ ක්ලික් කරලා mark as read කියන එක දුන්නාම ඔයාට ඇවිල්ලා තියෙන ඔක්කොම මැසේජ් රීඩ් කළා කියලා පෙන්නනවා. ඊට පස්සේ ඔයගලන්ට ලැබෙලා තියෙන ඊළඟ අලුත් අප්ඩේට් එක තමයි ඔයගලන්ට මේ WhatsApp එකේ ස්ටේටස් තියෙනවනේ. ඉතින් මේ ස්ටේටස් ඔයා හිතන්න ඔයාට දැන් මේ WhatsApp එකේ ස්ටේටස් එක දුන්නාම ඔයාට මෙන්න මේ අයිකන් එක ඔබලා ඔයාට කලින් ෆොටෝයි ටෙක්ස්ට් විතර ඇඩ් කරන්න පුළුවන්. අලුත් අප්ඩේට් එකෙන් ඔයාට වොයිස් සෙට් කරන්නත් හැකියාව ලබා දීලා තියෙනවා. මෙතනට ඔයාට වොයිස් එක ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ යට තියෙන වොයිස් බටන් එක ඔබලා ඔයාට මෙතනට වොයිස් එක ඇඩ් කරගන්න පුළුවන්. මම දැන් වොයිස් එක ඇඩ් කරගන්නේ නැහැ. මොකද නැත්තම් මේ වීඩියෝ එකේ ප්‍රශ්නයක් වෙන හින්දා වීඩියෝ එකට ඔන්න ඕක තමයි ඔයාට WhatsApp එකෙන් දීලා තියෙන අලුත්ම අප්ඩේට් එක. තව අප්ඩේට් ගොඩක් WhatsApp එකේ අපිට දීලා තියෙන උදාහරණයක් වශයෙන් අපිට අප්ඩේට්ස් ගොඩක් WhatsApp එකේ දීලා තියෙනවා.
ඊළඟ උදාහරණය තමයි guys උදාහරණ වශයෙන් මෙන්න මෙතන මේ event කියන option එකේ කොල්ල අපිට අලුතෙන් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් අලුත් event එකක් create කරන්න. හොඳයි WhatsApp එකෙන් අපිට දුන්න ඊළඟ අප්ඩේට් එක තමයි හිතන්නකෝ අපි මොකක් හරි chat එකට වීඩියෝ එකක් දැම්මොත් අපිට පුළුවන් මේ වීඩියෝ එකේ වේගය වෙනස් කරලා 2x දක්වා වේගය වැඩි කරලා මේ වීඩියෝ එක බලන්න. ඒක තමයි WhatsApp එකේ අපිට වීඩියෝ වල දුන්න අලුත්ම අප්ඩේට් එක. ඒ විතරක් නෙමෙයි. තව WhatsApp එකෙන් අපිට අප්ඩේට් ගානක් දීලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපිට මෙන්න මේ වගේ එකක් ටිකක් කරලා සර්ච් කරාම මෙන්න මේ වගේ emojis use කරන්න chance එක ලබා දෙනවා. ඒ වෙනුවට ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ forward වීඩියෝ එකට අපිට තියෙන forward icon එකට එහා පැත්තේ ජෝඩි ඉඩක් තියෙනවා. ඉතින් මෙන්න මේ ඉඩ ඩබල් ටැප් කරාම අපිට අන්න ඒක ඒ emojis ඇඩ් කරන්න පුළුවන් එක ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට මේ emojis එහා මෙහා කරලා recently අපි use කරපු emojis බලාගෙන ඒව ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම WhatsApp එකෙන් අපිට දුන්න ඊළඟ අලුත්ම අප්ඩේට් එක තමයි WhatsApp chat team අප්ඩේට් එක. ඉතින් මේකෙදි ඔයාගේ මෙන්න මේ dot උඩ ක්ලික් කරලා settings වලට යන්න. ගිහලා මෙන්න මෙතනින් chats කියන icon එක තෝරලා ඔබන්න. ඊට පස්සේ මෙතනින් ඔයා මේ පල්ලයට ඔයගලන්ට පේන ඇති මෙතන දැන් wallpaper කියන icon එක තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ට මෙතන change කියන icon එක දුන්නාට පස්සේ ඔයගලන්ට පුළුවන් ඉතින් bright කියන එක select කරාම පේනවා ඇති ඔයගලන්ට කලින් තිබ්බට වඩා wallpapers ගොඩක් අලුතෙන් මේකට add වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙන්න මෙතන dark කියන එකට ගියාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති කලින් තිබ්බට වඩා wallpapers ගොඩක් දැන් මේකේ තියෙනවා. ඔයාලට තව මෙන්න මේ soil color කියන එකට ගියාට පස්සෙත් ඒ වගේ colors ගොඩාරියක් දැන් තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි WhatsApp එකෙන් අලුත් දුණු wallpaper update එක. ඒ විතරක් නෙමෙයි මෙන්න මෙතන ඔයගොල්ලන්ට ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන voice message transcripts කියලා එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේකෙන් මොකද්ද වෙන්නේ ඇත්තටම? ඇත්තටම මේකෙන් වෙන්නේ ඊටමත් පොඩි වෙලා. මෙන්න මෙතන මෙන්න මේ බටන් එක ඔන් කරගත්තට වට පස්සේ පේනවා මෙන්න මෙතන choose language කියලා. ඊට පස්සේ මෙන්න මේ icon එක උඩ touch කරාම ඔයාලට පුළුවන් මෙතන කැමති language එකක් තෝරගන්න. මම මෙතන English කියන language එක දෙනවා. ඊට පස්සේ මම මෙතන දෙනවා setup now කියලා. ඊට පස්සේ පේනවා ඉතින් මෙතන setup වුණා. තාම මෙතන download වෙන ගමන් තමයි මේක තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින් මෙතන ඔයාලට downloading කියලා පෙන්නනවා. තව 94යි 87යි. ඔහොම download වෙනවා මේ වීඩියෝ language එක. දැනට ඔයගලන්ට transcript language වලට තියෙන අර එවලේ පෙන්නපු හතර විතරේ තාම ඒකට සිංහල add වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙන ඉතිරි update එකේදී ඒගොල්ලෝ සිංහලත් add කරයි කියලා. මම මෙතන English add කරගන්නවා. හරි ඒක ඩවුන්ලෝඩ් කරා. ඊට පස්සේ ඔයගලන්ට සාමාන්‍ය විදියට ඔයගොල්ලෝ එහෙම voice transcript එක on කරගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් ඔයාලට voice message text එකක් විදියට ඇවිල්ලා බලාගන්න. ඉතින් ඔක තමයි අප්ඩේට් එක වෙන්නේ. ඉතින් ඔන්නෝ තමයි WhatsApp එකෙන් අපිට තියලා තියෙන අලුත් updates එන අත වීඩියෝ එකකින් ගිහිල්ලා හම්බෙන්න හැමෝම subscribe කරන්න, share කරන්න, like කරන්න. අනිත් අයටත් මේ වීඩියෝ එක කරේ කියලා දෙන්න. subscribe තමයි ඉතින් අපිට ඕන සුද්දා. ඔයගොල්ලෝ එනේ මං ඔයගොල්ලෝ ඉන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.